එකපාරම එන ඔළුවේ කැක්කුම පටස් ගාලා හොද කරගන්න පුළුවන් බෙහෙතක් අද මම කියලා දෙනවා. මේ බෙහෙත ගෙදර ඉදම්ම හදාගන්න පුළුවන්. සහ ඕනම තැනක ඉදලා ඉක්මනටම හදාගන්න පුළුවන් බෙහෙතක්. මෙන්න බෙහෙත හොයාගන්න මේ ටික අමු ඉඟුරු කෑල්ලක් දෙහි බෑයක් තියෙනවා නම් මී පනිතේ හැන්දක් වතුර කෝප්ප එකහමාරක්. පළමුව ඉඟුරු කෑල්ල හොදට සුද්ධ කරගෙන කොටා ගන්න. දැන් වතුර ටික රත් වෙන්න තියන්න. වතුර ටික රත් වීගෙන එනකොට ඉඟුරු ටික දාන්න. වතුර හොදටම රත් වුණාම බා ගන්න. බාගෙන මද උණුසුම් වුණාම දේහි බින්දු කීපයක් සහ මී පැණි තේ හැන්දක් දාගෙන කලවම් කරලා බොන්න. මේක බිව්ව ගමන් ඔළුවේ අමාරු අඩු වෙන්නේ ඇයිද දන්නවද? ඉඟුරු වල තියෙන ජින්ජරෝල් කියන විද්‍යාත්මක සංයෝගය මේකේ වැඩි නිසා ඒ සංයෝගයෙන් තමයි වේදනාව සමනය කරන්නේ. මේ පානය නිකන් ස්වභාවික පැරසිටමෝල් එකක් බිව්වා වගේ විනාඩි 10ක් වගේ යනකොට සුවය ලැබෙනවා. මේකෙන් හොඳම ප්‍රතිඵල ගන්න නම් බිව්ව ගමන් විනාඩි 10ක් වගේ කතා නොකර හුලන් නොදින තැනක ඉන්න. වෙදපප්පගේ අලුත්ම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්ම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. පෙරුවන් සරණයි. श्री महाविष्णवे नमः।